ජේසුපීටයි ජෙස්පීටයි. ඉතින් යම්සි දෙයක් අද බලමු විශේෂ කාරණාවල් ටිකක් තියෙනවා බෙදා ගන්න. ඉතින් මේ තම්බ්නේල් එක බලලා නේද ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට ආවා කියලා මම දන්නවා. ඇත්තම කියනවා ගොඩාක් කරච්චල් ගෙන දෙන කාලයක් මේක. මම ඔයගලන්ට ප්‍රකාශ කරන්නේ මේ පළමු දේව මාලිගා කාලය. එතකොට මේ පළමු දේව මාලිගා කාලය සොලොමන්ගේ දේව මාලිගාව. සොලොමන් රජුරුවන්ගේ දේව මාලිගාව හැටියට ඒක සඳහන් වෙනවා. එතකොට මේ කාලයේදී දෙවියන් වහන්සේ දාවිත්තුමාට තමයි පොරොන්දුව දෙන්නේ මේ දේව මාලිගාව ගොඩනගන්න. නමුත් සොලොමන් තුලින් තමයි දැන් මේක ස්වාමින් වහන්සේ පිහිටන්නේ පිහිටෙව්වේ. මොකද දාවිත්තුමා නේද තුල පාපේ සම්බුණා. ඊට පස්සේ සොලොමන් රජතුමාට මේක මේ බිල් කරන්න නැත්නම් මේක ගොඩනගන්න අවස්ථාව හම්බ වෙනවා. දෙවියන් වහන්සේ නේද ඕතුලින් මේ පොරොන්දුවේ පරිදි කරනවා. දැන් මෙතන මට කතා කරන්න අවශ්‍යයි මේ දේව මාලිගා යුගයට එද්දී මේ යක්ෂයා දැන් ගොඩාක් තැන්වල අපි දකිනවා ශ්‍රී ලංකාවේ ගොඩාක් රටවල් මේ එක තැන්වල පල්ලි හැදෙනවා. අපි මේක බලමු. මේක මේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා මේකේ පිටිපස්සේ මේ පල්ලි හදන්නේ කවුද? මේ පල්ලි හදන්නේ කවුද? නේද කියලා. මේ ලොකෝ ඩෝම් හදනවා. ඒතර මේකේ පිටිපස්සේ ක්‍රියාත්මක වෙන්නේ කවුද? මොකද්ද? ඇයි මේ මෙච්චර මේ වෙහසක් ගන්නෙ නේද යක්ෂයා දේවස්ථාන හදන්න? ගොඩනගන්න. දැන් චුට්ටක් බැලුවොත් මේ පළවෙනි දේවමාලිගා යුගයට එද්දී මේ පළවෙනි දේවමාලිගා යුගය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 966 ක්‍රිස්තු පූර්ව 966 තමයි මේ පළවෙනි දේවමාලිගා යුගය එන්නේ. මෙන්න මේ දේවමාලිගාව අපි දකිනවා හදන්නේ මොරියා කන්දේ. ඒතකොට දෙවියන් වහන්සේ තෝරගත්තේ මොරියා කන්ද මත තමයි මේ දේවමාලිගාව සකසන්නේ. ඒතකොට අපි තවදුරටත් බලන්න යනවා මේ මොරියා කන්ද තුල තමයි ආබ්‍රහම ස්වාමීන් වහන්සේ පරීක්ෂණයට ලක් කරේ. ඒ කියන්නේ එයාගේ නේද දරුවව යාග පූජාවක් විදිහට දෙන්න කියලා. ඒ පරීක්ෂණයට ලක් කරේ එන්නේ ඒ මොරියා කන්දේ තමයි ඒ සිදුවීම සිදු වෙන්නේ. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මේ අර ගෘහය නේද ගොඩනගන්නත් තෝරගන්නේ මේ මොරියා කියන මේ කන්ද තමයි තෝරගන්නේ. දැන් බලන්න මේ දෙවියන් වහන්සේගේ මහිමේ ස්ථාන පාත්‍ර වෙනවා. ඒතර අපි එක රාජාවරි 8 බැලුවොත් එතන පූජකවරු පිහිටලා ඒ වගේම දෙවියන් වහන්සේ නේද ඒ මාලිගාව එතන කැප කර ගැනීමේ ලීවල තියෙන බලන්න කියලා බලන්න පුළුවන්. දේව වචනයක තියෙන සඳහන් වෙනවා. ඒ වගේම දැන් මේ මිනිස්යන්ගේ හම්බ වෙන මේ පාපේ නිසා මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ අනාගත වතුරු ලව්වා මේගොල්ලන්ට අවවාද කරනවා මේ පළවෙනි මේ මොකද දේවමාලිගාව ගොඩනගපු සොලොමන් රජුතුරු තුලින් ගොඩනගපු මේ පළවෙනි දේවමාලිගාව විනාශ කරලා දානවා කියලා. දැන් මේ දෙවියන් වහන්සේ මතයි කියන්නේ මේ ගොඩනැගිල්ල විනාශ කරනවා කියලා. මේක දෙවියන් වහන්සේගේ වචනේ මේ අවරින් තිබෙනවා. ඒක සොලොමන් රජුරවන්ට විශේෂයෙන් අනාගත වාක්‍යයක් විදිහට දෙනවා. ඒ වගේම එසකිය නැමැති මේ ප්‍රොපේත වරයාට නේද අනාගත වාක්‍යයෙන් දෙනවා. යරමියාට දෙනවා. ඒ වගේම මීකා කියන අනාගත වතුරුවරයාට යෙසායාට මේක පෙළ එරිදරව් කරනවා මේ පළවෙනි දේව මාලිගාව නැති කරලා දානවා කියලා. අපි එක අනාගත වාක්‍යයක් බලමු යරමියා පොතේ. මෙතන අපි බලමු යරමියා 25:11. මේ මුළු දේශයේ පාළුවක් සහ විස්මයක් වන්නේ මේ ජාතිව බබිලෝනියේ රජුට 70 අවුරුද්දක් සේවය කරන්නයි ස්වාමින් වහන්සේ කියනසේක. ඇයි දැන් මෙන්න මේ විදිහට අනාගත වාක්‍යයක් ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ? ප්‍රකාශ කරන්න හේතු වෙන්නේ මිනිස්සුયો නේද? ගොඩාක් පව් කරා. මිනිස්සුયો දෙවියන් වහන්සේගේ විවස්ථාවෙන් නේද විරුද්ධව කැරලි යහුවා. දෙවියන් වහන්සේගේ විවස්ථාවට විරුද්ධව. ඒ වගේම ඒගොල්ලෝ මේ රූප නමස්කාරය තෝරගත්ත දෙවියන් වහන්සේට වඩා නේද අන්න දෙවිවරු පස්සේ එවකට ඒගොල්ලෝ මේ ගමන් කරා. දැන් මෙතන අපි තවදුරටත් බලන්න යනවා මේ ප්‍රොපසි එකම මීකටත් දෙනවා. අපි මීකායකෙත් බලමු මෙසායට දෙනවා. තව එසකියට ගොඩක් තියෙනවා. හරිද? මම මේ ප්‍රොපසි මේ දෙන අනාගත වතුරු දෙනෙක් තෝරලා තමයි මේ කතා කරන්නේ. මෙතනයි බලමු මීකා පොතේ 3:12 එබැවින් නුඹලා නිසා සියෝන් කෙතක් මෙන් හානු ලබන්නේ එරුසලම ගොඩවල්ද ගෘහය කන්ද කැලෑ මුදුනක්ද වෙනවා ඇත. මේකත් ප්‍රොපසි එකක් තමයි දෙන්නේ මේ පළවෙනි දේවමාලිගා යුගයේ ඒ දේවමාලිගාව විනාශ කරනවා කියන මනුෂ්‍යයන්ගේ පාපේ නිසා. එතකොට මේ මෙතන දූෂණය ඒ වගේම රූප නමස්කාරය ඒ වගේම වැරදි නමස්කාර නිසා මේ වෙන්නේ කියලා අපි හොඳට දන්නවා. දේ වචනයක සඳහන් වෙනවා. ඒතර මේ පළවෙනි දේවමාලිගා විනාශය මේ සිදු වෙන්නේ ක්‍රිස්තු පූර්ව 586 වෙනි අවුරුද්දේ තමයි ඔක සිදු වෙන්නේ. මේක සිදු කරන්නේ බැබිලෝනියාවේ අධිරාජ්‍යවරයා. අපි දකිනවා නෙබුකඩ්නෙසර් 2 කියන මේ අධිරාජ්‍යවරයා මේ යුදෙව්වන්ව වාල්කමට ගෙන යනවා බැබිලෝනියට ගෙන යනවා. එතකොට මේ
කවුරුත් දන්නේ නැහැ එයාගේ නම මොකක්ද කියලා. නමුත් මෙතන නම මම සඳහන් කරන්න කැමති කවුද මේ නෙබුකඩ්නෙසර් දෙවෙනි අධිරාජ්‍යවරයා කියන්නේ කවුද මේ කෙනා කියලා බලන්න එනවා. නේහු කුදුරි අෂූර් කියලා. නේහු කුදුරි අෂූර් කියන මේ එයාගේ ඒ කියන්නේ සිංහාසනයේ නම මෙතන තියෙන්නේ. එයාගේ නම සහ සිංහාසනයේ නම හැටියට තිබෙනවා. මේකේ තේරුම තමයි මේ protect my elder son කියලා. ඒ කියන්නේ මාගේ වැඩිමහල් පුත්‍රයාව ආරක්ෂා කරන්න යන්නේ කියලා තමයි මේ නමේ තේරුම ඉන්නේ. එතකොට දැන් බැලුවොත් අපි නෙබුකඩ්නෙසර් 2 කියන්නේ අපි බැලුවොත් ගොඩක් අපි දකිනවා මෙයා තමයි හේතු වෙන්නේ මේ පළවෙනි දේවමාලිගාව විනාශ කරලා දාන්න. එතකොට දැන් මෙතන මොකද සිදු වෙන්නේ? මේ දේවමාලිගාව සුම්බුම් වෙන්න ගිනි තියලා දානවා. එතකොට මේක සම්පූර්ණ මේ නුවර සම්පූර්ණ විනාශ කරලා දානවා. එතකොට මේ වාල්කමට ගෙනියනවා බබිලෝනිය මේ ඇව ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා මේ අවුරුදු 70ක් නේද? ඒගොල්ලෝ මම ඉස්සෙල්ලා ප්‍රකාශ කරේ මෙතන මේ අනාගත වාක්‍යය එනවා යෙරමියාට එන්නේ මෙතන කියනවා අවුරුදු 70ක් සේවය කරන්නේ වාල්කමින් නේද? ඒගොල්ලෝ සේවයට යනවා බබිලෝනිය රජු අවුරුදු 70ක් සේවය කරන්නේ ස්වාමීන් වහන්සේ කියන එක. දැන් එන්නේ එතන මේ සිදු වෙන්නේ මේගොල්ලෝ අවුරුදු 70ක් නේද? මොකද වෙන්නේ මේ යුදෙව්වෝ වාල්කමට ගෙන යනවා බබිලෝනිය වරුන් විසින්. දැන් මෙතන බලන්න ඒකත් එක්කම දැන් මේ second temple period එක ගැන අපි චුට්ටක් කතා කරමු. මම ඉක්මනට කතා කරන්න ඕනේ වීඩියෝ එක දික් කරගන්න බෑ. මොකද මේ නැවත මේ second temple එක දැන් ඉදි වෙනවා. මේක ඉදි කරනු ලබන්නේ 516 ක්‍රිස්තු පූර්ව 516. එතකොට සෙරුබ්බාබෙල් කියන මේ එවකට හිටපු ගවර්නර්. එතකොට ආණ්ඩුකාරයෙක් එයා ඇත්තම කියනනේ එයා තුලින් තමයි දැන් මේ දෙවියන් වහන්සේ මේක නැවත ස්ථානගත කරන්නේ. මේකට ප්‍රොපොසිස් ගොඩක් බයිබලයේ තියෙනවා. දෙවියන් වහන්සේ මේක නැවත ගොඩ නගනවා කියලා මම ඒවත් ප්‍රකාශ කරන්න කැමතියි. එතන මේ සෙරුබ්බාබෙල් කියලා කියන්නේ මේ දාවිද්ගේ පෙළපතින් එන මේ ආණ්ඩුකාරයෙක්. ඒ වගේම මේ ඊට පස්සේ මේකට සම්බන්ධ වෙනවා එස්රා කියලා කියන්නේ ආත්මික පූජකවරයෙක්. එයා මේක සම්පූර්ණ ඊට පස්සේ කම්ප්ලීට් කරනවා මේ දේවමාලිගාව ස්ථානගත කිරීම. මේ මොකද්ද මේ second temple period එක නම් මේ කතා කරන්නේ. හරිද? එතකොට මේ දේවමාලිගාව නැවත ස්ථානගත වෙන්නේ මොරියා කන්දෙම තමයි. හරිද? වෙන තැනක නෙමෙයි. එතන නැවත ප්‍රතිස්ථාපනය වෙන්නේ. එතකොට මේක මොකද වෙන්නේ? හෙරොඩ් කියන මේ උතුම් වූ හෙරොඩ් කියලා උතන කියන්නේ හෙරොඩ් the great. දැන් මේ හෙරොඩ් තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ අවුරුදු 2ක් වෙනකන් කුඩා දරුවන්ව බිරිඳුන්ව ඝාතනය කරන්නේ. එයා අනක් දෙනවා. එයාම තමයි මේ දේවමාලිගාව එයා මේකට හේතුවක් වෙනවා මේක තවත් පුළුල් කරන්න. ඒතකොට එයා හොඳ වැඩකුත් කරනවා කියලා සමහර අය හිතන්න පුළුවන්. අන්තිමට ජේසුස් වහන්සේ මෙසායනික් කාර්ය ජේසුස් වහන්සේගේ උත්පත්තියත් එක්ක එතන ඒ වගේ ජරා ක්‍රියාවක් වුණා කියන එක නත් අද ගොඩක් කට්ටිය දන්නවා. හරිද? සමහරට ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. හරිද? මෙතන උගලන් දැන් වටහා ගන්න පුළුවන්. මේ හෙරොඩ් හෙරොඩ්ම තමයි. හරිද? දේවමාලිගාව මේ second temple යුගයේ මේ දේවමාලිගාව එස්ටැබ්ලිෂ් කරන්න නැත්නම් පිහිටවන්න ඒක තවත් ව්‍යාප්ත කරන්න පළල් කරන්න පුළුල් කරන්න මෙයා මේකට හේතුවක් වුණා. ඒතකොට දැන් මෙතන බැලුවොත් මේ පළවෙනි නේද මහිමයට වඩා දෙවෙනි මහිමය නේද දෙවියන් වහන්සේ ඉදිරියේ විශාල වෙනවා කියලා හග්ගයි 2:9 ප්‍රකාශ කරනවා. මේ ප්‍රොපෙසි එක ප්‍රකාශ කරන්නේ මේ දෙවෙනි මේ ටෙම්පල් එක ගැන මේ උන්වහන්සේගේ ගෘහය ගැන. ඒතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ දේවමාලිගාව ඇතුළට වැඩම කරනවා කියලා. වේතනත් හරියාකාරව ප්‍රකාශයක් තියෙනවා මලාගේ පොතේ 3:1 බලමු. මෙන්න මාගේ දූතය එවමි. ඔහු මට පෙරටුව මාර්ගය පහදන්නේය. ඒ විට නුඹ සොයන ස්වාමීන් වහන්සේ ඉදිරියේ තමන් මාලිගාවට එනසේක. එසේ නුඹලා ආශාවෙන් ගිවිසුමේ දූතයා එන්නේ. සේනාවට ස්වාමීන් වහන්සේ කියනසේක. මලාකි 3:1. දැන් මේ ප්‍රොපෙසි එක තමයි මලාකි තුල ෆුල්ෆිල් වෙන්නේ. මේක ඉෂ්ට වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ. දැන් ක්‍රිස්තුස් වහන්සේ ඇත්තටම මේ හෙරොඩ් පුරුල් කරපු මොකද්ද දේවමාලිගාව නැත්තම් එස්රා තුලින් ඒ වගේම සෙරුබ්බාබෙල් තුලින් නේද මේ නැවත ප්‍රතිසංස්කරණය කරපු මේ ගොඩනැගිල්ලට ජේසුස් වහන්සේ එනවා මෝසස්ගේ තෝරා එක අරගෙන තෝරා එක උගන්වන්න. හරිද? ඒ වගේම මේ මාලිගා තුල ඉඳගෙන තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේක සම්පූර්ණ වුණා මේක ෆුල්ෆිල් වෙනවා මෙන්න මෙහෙම මනුෂ්‍ය පුත්‍රයා නේද නැත්තම් ක්‍රිස්තුස් වහන්සේ මේ ගැලුම් කාර්යය ගැන තියෙන ඔක්කොම නේතර කතා වෙනවා. දැන් මෙතන බැලුවොත් මේක භෞතික බිල්ඩින් එකක්. මේ භෞතික දෙයක් තමයි මේ සෙරුබ්බාබෙල් නැත්තම් මේ ගවන ගොඩනගන්නේ. එතකොට මේක සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේට අවශ්‍යයි නේද? එවකට ගැලුම්කාරයා හිටියේ නැහැ. ඒතකොට ගැලුම්කාරයා එනකන් තමයි මේ දේවමාලිගාවේ කල්ක්‍රියාව සිදු වෙන්නේ.
මොකද එතන සෙරමනියල් ලෝස් කීපයක් තිබුණා. ඒ කියන්නේ අපි යාග පූජා දෙනවා කියලා කියන්නේ. එතකොට මේ ක්‍රිස්තුස් වහන්සේ ආවට පස්සේ මේ සෙරමනියල් ලෝස් ඔක්කොම නේද නැති වෙනවා. එතකොට මේ යාග පූජාදී රීති නැති වෙලා මොකද වෙන්නේ මේක අපි නේද ස්වාමින් වහන්සේව නමස්කාර කරන හත්බෙන් නමස්කාර කරන කාලේ තමයි දැන් ඔතන ආයේ එන්නේ. දැන් අපි බලමු. ඊට පස්සේ දැන් මේ ආයි මොකද සිදු වෙන්නේ මේ දෙවෙනි මේ උන්වහන්සේගේ ගෘහය නැත්නම් අපි කියනවා දේව මාලිගාවේ දෙවෙනි විනාශය ගැන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුඛයෙන් ප්‍රකාශ වෙනවා. අපි එතන චුට්ටක් බලමු. ඒක ක්‍රිස්තු වර්ෂ 70 සිදු වෙන්නේ. මේක මොකද සිදු වෙන්නේ කොහොමද? ජේසුස් වහන්සේ ප්‍රකාශයක් කරනවා එතන අතික ගහගෙන ඔබ අහලා ඇති ඒක වියලෙන තැන නේද? එතන එක්තරා ප්‍රකාශනයක්. ඒ වගේම ජේසුස් වහන්සේ කියනවා මේ ගොඩනැගිල්ල නේද? ගලෙන් ගලක් ඉතුරු වෙන්නේ නැහැ. එන්නේ එතන ඒ තව ප්‍රකාශනයක්. එතකොට අපි බැලුවොත් මේක නැවත එවකට හිටපු ටයිටස් කියන මේ අධිරාජ්‍යවරයා හමුවේ රෝමවරු මේ මොකද ගන්නේ මුළු යෙරූසලම අත්පත් කරගන්නවා. එතන අපි දකිනවා මේ ලොකු කියන්නේ ඒකට කියන්නේ අර කැම බීම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒගොල්ලන් නේද නියගයක් හරි කැම බීම නැති අවධියක් ඒ කියන්නේ මිනිස්සුන්ට කන්න බොන්නවත් තිබුණේ නැහැ. එච්චර ගොඩාක් දුක් විඳ කාලයක්. ඒගොල්ලෝ මොකද කරන්නේ මේ දේව මාලිගාවේ පවුරු කැඩලා යනවා. අන්තිමට මේවා විනාශ වෙලා ඒක ජේසුස් වහන්සේගේ මේ ප්‍රොපසි එක නැත්තම් කියනවා මේ අනාගත වාක්‍යය සම්පූර්ණ වෙනවා. අපි බැලුවොත් ඒක අපි සාරාංශය කරන මේ පළවෙනි ටෙම්පල් එක නැත්තම් කියනවා ඒ දෙවියන් වහන්සේ ගෘහය ගොඩනගනවා 966 ඊට පස්සේ ඒක ආයි විනාශ කරනු ලබනවා 586 මේ ඔක්කොම ක්‍රිස්තු පූර්ව සිදු වෙන්නේ. ඊට පස්සේ ආයි දෙවෙනි දේව මාලිගාව ගොඩනගනවා ඒ ස්ථානයේ මොරියා කන්දේ 516 ඊට පස්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනාගත වාක්‍ය ප්‍රකාශ කරන ක්‍රිස්තු වර්ෂ 30 ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 70 මේ ටීටස් කියන අධිරාජ්‍ය රජසින් මේ සම්පූර්ණ යෙරුසලම අත්පත් කරගන්නවා දේව මාලිගාවේ විනාශය සිදු වෙනවා. එතකොට දැන් මේක පවා දෙවියන් වහන්සේ නේද ගොඩක් අනාගත වාතුවරු ලවා එනිදරව් කරලා තිබුණා මේ දේව මාලිගාවේ විනාශය සම්බන්ධව. ඒ වගේම ජේසුස් වහන්සේ තමයි මේකේ මූල කාරණාව. ජේසුස් වහන්සේ මේ ගැන හරියාකාරව ඒ කියන්නේ එවකට යුදාවේ නේද ඒ ස්ථානයේ දේව මාලිගා අතර සිට ඒ ප්‍රොපසි එක කරනවා. ඒක අපි බලන්න ස්වාමින් වහන්සේගේ වචනේ අපි දැන් යම්සි දැන් අපිට ප්‍රකාශ කරා. දැන් මම තව තැනක් අපිට කොරින්ති 3:16 නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද දෙවියන් වහන්සේ ආත්මෙන් වහන්සේ නුඹලා තුල වාසය කරන බව දනියොද? දැන් ස්වාමීන් වහන්සේ එතන කතා කරන්නේ තවදුරටත් මේ ගොඩනැගිල්ලකින් නේද? උන්වහන්සේට නමස්කාර කරන්න අවශ්‍ය නැහැ. ගොඩනැගිල්ලක් අපිට අවශ්‍ය නැහැ. අපිට උන්වහන්සේට නමස්කාර කරන්න අපිට නේද? අපි තමයි උන්වහන්සේගේ මාලිගාව. එතකොට දැන් මෙතන අපි චුට්ටක් තේරුම් ගන්න අවශ්‍යයි. මේ පළවෙනි නේද? ටෙම්පල් එක විනාශ වෙන්නේ මොකටද? දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ඉදිරියේ කැලේ ගහපු නිසා. දෙවැනි ටෙම්පල් එක නැත්නම් දෙවියන් වහන්සේගේ මාලිගාව විනාශ වෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඊශ්‍රායල් නැත්නම් යුදෙව්ව ප්‍රතික්ෂේප කරපු නිසායි. හරිද? දැන් අපි බැලුවොත් දැන් මේක මේ අයුරින් එලි දැක්වෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ අන්තිමේදී තුන්වෙනි දේව මාලිගාවක් සම්බන්ධව. ඒ කියන්නේ ආයි තුන්වෙනි වතාවට යක්ෂයා ඒ කියන්නේ අන්තක්‍රිස්තුගේ යුගයේදී මොකද සිදු වෙන්නේ? මේ තුන්වෙනි දේවමාලිගා යුගයේ පැමිණෙනවා. එතකොට මේ දානියෙල් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 27 බැලුවොත් ඔයගලන්ට ඒක බලන්න පුළුවන් 2 තෙසලෝනික 2:4 එන එලිදරා පොතේ 11 සිට 1:2 දක්වා නේද මෙතන ප්‍රකාශ කරන අපි එලිදරා පොතේ චුට්ටක් බලමු. සැරේටියක් වාගේ බට දණ්ඩක් මට දෙන ලද්දේ ඒ විට කෙනෙක් මට කතා කරමින් නැගිට දෙවියන් වහන්සේගේ මාලිගාවද පූජාසනයේ නමස්කාර කරන්න බැනපන්නේ මාලිගාවෙන් පිටත තිබෙන මළුව අන්‍ය ජාතිය දී තිබෙන බැවින් ඒක නොබැන අත්හැරපන්නේ ඕ ශුද්ධෝ නුවර 42 මාසයක් පයින් පා ගන්න ඕය. දැන් මෙතන එකක්. එතකොට මෙතන අපිට හොඳට එලි දැක්වෙනවා මේ අන්තක්‍රිස්තුස් නේද? ගේ කාලය එනවා. එතකොට ඔතන අපි කතා කරන අර ත්‍රිබියුලේෂන් කාලයක් කියනවා. ඒ කියන්නේ මහත් විපත් කාලයක් කියනවා. මේ විපත් කාලය තුල මේ අන්තක්‍රිස්තු මොකදකයි සාම කිවිසුමක් නේද ඇති කර ගන්නවා. එතකොට මේක ඇත්තම කියනවා මේක පොලිටිකල් නැත්තම් දේශපාලනික පොඩි කැරලියක් සාම කිවිසුමක් කියන යා මුළු ලෝකේ වන් වර්ල්ඩ් ඕඩර් එකක් කියනවා කියලා එතන අපිට කියන්න පුළුවන්. මොකද මේ වන් වර්ල්ඩ් ඕඩර් කියන එක දැන්ටම ඒක පොලිටිකල් ඕඩර් එකක් විදිහට ස්ථානගත වෙලා තියෙන්නේ. එයා සාම කිවිසුමක් කියනවා මොකද ගන්නෙ අන්තිමට මේ මහා පිළිකුල නැත්තම් මේ දේවමාලිගා ඇතුළට
මේ රූපයක් ගෙනල්ලා අන්තිමට එයා දෙවියන් වහන්සේ කියලා කියන තැනට එනවා. එයා ප්‍රකාශනයක් කරනවා එයා දෙවියන් වහන්සේ කියලා. දැන් සීළු යුදෙවෝ දැනගන්නවා ඇයි අන්තක්‍රිස්තු තමයි කියලා. දැන් බලන්න මෙතන දෙවියන් වහන්සේ මේ ආවරින්නේ දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා. දැන් අපට චුට්ටි තේරුම් ගන්න අවශ්‍යයි. මේ අන්තක්‍රිස්තුට අවශ්‍ය වෙනවා මේ දේවමාලිගාව තුල ආය අර පරණ සෙරමනියල් දේවල්. ඒ කියන්නේ ආය අර වැඩ කටයුතු කරන්න බිලි පූජාවල් දෙන්න. එතකොට ආය අර සොලමන් ගොඩනගපු දේවමාලිගාව විදිහට ඒ වැඩ කටයුතු කරන අවස්ථාවක් ආයි පැමිණෙන එක ගැන බයිබලයේ ප්‍රකාශ කරනවා. එතකොට මෙන්න මේක ඇත්තම කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට පටහැනි. එතකොට කිතුනුව දැනගන්නවා මේ ඇවිල්ලා ඉන්නේ අන්තක්‍රිස්තුස් කියලා. ඔබට තේරුණාද? හැබැයි යුදෙව් ගොඩක් අය දන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට මේක තේරුම් ගන්න බෑ. හැබැයි අන්තිමට යුදෙව්වෝ තේරුම් ගන්නේ එයා දෙවියන් වහන්සේ කියලා ප්‍රකාශනයක් කරනවානේ. එවැනි අවස්ථාවේ තමයි යුදෙව්ව දැනගන්නේ මේක ටිකක් හරියට කේස් එකක් නෙමෙයි කියලා. දැන් බලන්න. දැන් අපි ස්වාමීන් වහන්සේගේ වචනේ මේ තැන ප්‍රකාශ කරමු. යෝහාන් පොතේ 4:21 සමාරයේ ස්ත්‍රිය සම්බන්ධව කතාවේදී එතන ජේසුස් වහන්සේ ප්‍රකාශනයක් කරනවා යේසුස් වහන්සේට කියන ස්ත්‍රිය මා විශ්වාස කරපන්නේ මේ කන්දේවත් යෙරුසලමේවත් නුඹලා පියාණන් වහන්සේ නමස්කාර කර නොකරන කාර්යය නේද පැමිණෙන්නේ. නුඹලා නමස්කාර කරන්නේ නොදන්නා දෙයට අපි දන්නා දේ නමස්කාර කරුවේ මක්සා ගැලවීම යුදෙවරුන්ගේ. නමුත් සැබෑ නමස්කාර කරන්න මිස ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන් වහන්සේ නමස්කාර කරන කාලය පැමිණෙන්නේ. දැනට පැමිණ තිබේ. මක්නිසාද පියාණන් වහන්සේට තමන් නමස්කාර කරන්නන් වන පිණිස එබඳු වන් ස්වානසේක. දෙවියන් වහන්සේ ආත්මයක්. උන්වහන්සේ නමස්කාර කරන්න මිස ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුයි කීසේක. එතකොට මෙතනට ගොඩ නැගිල්ලක ප්‍රකාරයක් සඳහන් කරන්නේ මෙතන චර්ච් එකකට කියලා නමස්කාර කරන්න ඕනි කියලා මෙතන ජේසුස් වහන්සේ කියන්නේ. එතන උන්වහන්සේ කියනවා නේද ගලක් පිට ගලක් නේද තියෙන්නේ නැති වෙන්න මේ මාලිගාව විනාශ වෙලා යනවා. ඒක ප්‍රොෆෙසි එක අද සිදුුණා. ඒක කොහොම සිදුුනේ? ක්‍රිස්තු වර්ෂ 70 නේද? ටයිටස් අධිරාජ්‍යවරයා විසින් ඒක අත්පත් කරනු ලැබුවා. මුළු යෙරුසලම වැල්ලුවා. ඒක විනාශ සිදුුණා. අදටත් දේවමාලිගාව මොරියා කන්දේ තුල අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ විනාශයෙන් පස්සේ අදටත් දකින්න හම්බෙන්නේ නැහැ. අපි මොරියා කන්ද නැත්නම් මේ ඊශ්‍රායලයේ අපි ඒ ස්ථානට ගියොත් මොරියා කන්ද අතර අද අපිට දකින්න පුළුවන් එතන ශ්‍රයින් එකක් තියෙනවා. ඒක මුස්ලිම් ආගමට අයිති එකක්. ඒක ශ්‍රයින් එකක්. ඒක රත්තරන් වලින් හදලා තියෙන්නේ. ඒ වගේම එතන මොක්ස් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ඉස්ලාමික මොස් එකක්. මොස් එකක් කියලා කියන්නේ ඉස්ලාම් පල්ලියක් තමයි අද මොරියා කන්දේ තියෙන්නේ. ඒතර ඔබ චුට්ටක් තේරුම් ගන්න මෙවැනි මේ ඉස්ලාමික ප්‍රදේශයක් බවට ඒ කියන්නේ මුස්ලිවරු එතන නමස්කාර කරන තැනක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට චුට්ටක් තේරෙනවා අන්තක්‍රිස්තු එතන නැවත දේවමාලිගාව නේද? එතන ගොඩනගන්න හදන වෙලාවේදී පොඩි පොලිටිකල් ප්‍රශ්නයක් යන්න පුළුවන්. ඒ කියන්නේ එතන ලොකු ගේම් එකක් යන්න පුළුවන්. එතකොට එන්නේ ඒ අවස්ථාවේදී ඒවත් ඒ සාම ගිවිසුම් එක්ක ක්‍රියාත්මක වෙලා ඒක ඒ ආකාරයෙන් නේද? එතන දේවමාලිගා හදන ස්ථාවරයට ඒ ස්ථාවරය ලක් වෙන අවස්ථාවක් සිදු වෙනවා. එතකොට අපි චුට්ටක් තේරුම් ගන්න අවශ්‍යයි මේ ඒ වන් වර්ල්ඩ් ඕඩර් එක මුළු ලෝකෙම ඒ කියන්නේ නායකයෙක් එනවා කියන තැන එනවනේ. එතකොට එතනදී තමයි එයා නේද දේවමාලිගාව එතන නිර්මාණය කරන්න කියලා බයිබලයේ යම් කිසි විදිහේ දේවල් වලින් අපිට අනාවරණය කරගන්න පුළුවන්. දැන් මෙතන අපි චුට්ටක් මම මේ කතා කරේ උන්වහන්සේ ගොඩක් දේවල් මේත් එක්ක කතා කරන්න වෙනවා එස්වීම සම්බන්ධව. එතකොට සභාව ඔසවා ගැනීම, එතකොට රැප්චර් එක, ඒ වගේම එළිදරා පොතේ නේද එතන ට්‍රිබියුලේෂන් එක ගැන එතන එනවා පෝස්ට් ට්‍රිබියුලේෂන්, මිඩ් ට්‍රිබියුලේෂන්, ඊට පස්සේ ආයෙ වගේ නේද ට්‍රිබියුලේෂන් වර්ග තුනක් තියෙන. ගොඩක් කට්ටිය ට්‍රිබියුලේෂන් දෙකකට කඩනවා. සමහර අය තුනව පිළිගන්නවා නේද? තුනෙන් එකක් පිළිගන්නවා. ඉතින් දැන් මම ප්‍රකාශ කරන්න කැමති සමහර අයට මේ ගැන හරි එලිතරාවක් නැහැ. මේ සභාව එසවෙන්නේ මම මේ කතාවේ සභාව එසවෙන්නේ මේ විපත් කාලෙන් පස්සේද නැත්නම් විපත් කාලෙත් එක්කද නැත්නම් විපත් කාලේ ඉවරුණාට පස්සේද ඒක මොන අයුරින් සිදු වේද කියන එක ගැන නේද? දෙවියන් වහන්සේගේ වචනේ හරි ප්‍රකාශයකට එද්දී අපිට හරි අනුමානයක් කරන්න පුළුවන් මේක අවුරුදු 3 මාරයකට නේද මේක දෙකකට කැඩෙනවා කියලා. මොකද දානියෙල් අනාගත වතුරුවරයා නේද එතන ප්‍රකාශ කරලා තිබෙන යම්කිසි විදිහේ දත්තත් එක්ක එලිදරාව පොතයි දානියෙල් එසකියල් මේ ඔක්කොම සාපේක්ෂව බලද්දී අපිට යම්සි දෙයක් ඒ ගැන අනුමාන කරන්න පුළුවන් මේ ආකාරයෙන් සිදු වෙයි කියලා. නමුත් යේසුස් වහන්සේගේ ඊම ගැන අපි බලාපොරොත්තු වෙන නිසා මේ රැප්චර් එක ගැන අපි කොහොමත් නේද පෙර සූදානම් ඇතුව ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි සිටින්න අවශ්‍යයි. මොකද මාලිගාව ගොඩ නැගුවා කියලා මේ දේව මාලිගාවල් නේද හැදෙවෝ දේව මාලිගා කියලා
ගොඩක් ගත්තානේ ඩෝම් එකක් නැත්නම් අපි කියනවා පල්ලියක් නේද ගොඩක් අය නේද ප්‍රකාශ කරන විශාලම දේවස්ථානයක් හදන්න කියලා. දෙවියන් වහන්සේ කවදාකවත් විශාල දේවස්ථානයක් හදන්නේ නැහැ. මොකද වචනේ කෙලින්ම ප්‍රකාශය උන්වහන්සේ උනේ නේද? මේ දේවස්ථාන කියන මේ තැනින් උන්වහන්සේ අයින් වෙලා තියෙන්නේ. එතකොට දේවස්ථානය නම් ඔබයි මායි තමයි උන්වහන්සේ ඉදිරියේ දේවස්ථානයක් බවට පත් වෙන්නේ. ඒතර දේවස්ථාන උන්වහන්සේට අවශ්‍ය නිකන් ගොඩනැගිල්ලක් හදලා එතනට උන්වහන්සේ එන්නේ නැහැ. උන්වහන්සේට අවශ්‍ය අපි නේද ආත්මය සහ සැබෑකමෙන් නමස්කාර කරන්නන්ව තමයි අපි ගොඩනගන්න ඕනේ. නැත්තම් දේවස්ථාන නෙවෙයි. ඉතින් අපිට කියන්න කැමති ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ දේ ජේසුස් පීඨය